Hi, ඔයගලට කොහොමද? මගේ නම චානකී and welcome to my YouTube channel Chanu Chapters. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් නම් අපි ගොඩක් මේ කතා කරන්නේ පොත් ගැනයි, relaxing lifestyle එකක් ගැනයි, busy ජීවිතෙන් පස්සේ කොහොමද relax කරන්නේ, මොනවද කරන්න යන්නේ, ඒ වගේ දේවල් ගැන. So ඔයගොල්ලොත් කැමති නම් join in. අද සනීප නෑ ළමයි. මම නායම් වගේ කතා කරන්නේ පන්න සරමත් තියාගෙන හොටු හුරු හුරු ඉන්නවා. ඇක්චුලි දැන් වෙලාව ඇති 11ට විතර. මං හිතුවේ අද කාමරයට වෙලා ඇඳට වෙලා ඔහෙ නිදා ගන්නවා රෙස්ට් කරනවා කියලා. හැබැයි ඊට පස්සේ ඇඳේ ඉඳගෙන කාමරේ දිහා බැලුවම කාමරේ නිකන් පිස්සන් කොටුවක් වගේ. මට එහෙම වුණාම හරි අවුල්. ගෙදර හැමෝටම තියෙනවා, අපේ අම්මටත් තියෙනවා, අපේ අක්කටත් තියෙනවා. ගෙදර හැදිනම් හරියට තරහ යනවා. ඒක නිසා මං හිතුවා ලෑස්ති වෙලා පිජාම සෙට් එක පිටින් ඔහේ ඇඳට වෙලා ඉන්නේ නැතුව ලෑස්ති වෙලා කාමරේ මෙන්න මේ කොනේ ඉඳලා ෂූ රැක් කොනේ ඉඳලා මෙතනට වෙනකම්ම හොඳට අස් කරන්න ඕනේ කියලා. සුද්ධ කරන්නත් මේ තියෙන්නේ ගොඩක් බඩු එහාට මෙහාට වෙලා තියෙන්නේ. ඉතින් මං හිතුවා ඔයගොල්ලන්ට vlog එකක් ගෙන ගමන් කරනවා කියලා. ඒකට මොකද මටත් මොටිවේෂන් එකක් ඔයගොල්ලොන්ත් එක්ක කතා කරන ගමන් vlog එකක් කරන ගමන් මේ වැඩ ටික කරගන්න එක. ඉතින් ඔයගොල්ලන්ගේ කාමරේත් පොඩ්ඩක් වටපිටේ බැලුවාම හැඩි වගේ නම් මේ වීඩියෝ එක බෑග්ග්‍රවුන්ඩ් එකේ දාගෙන අපි අස් කරමු එහෙනම්. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට තව දේවල් දෙක තුනක් තියෙනවා ෂෙයා කරගන්න. අපි එහෙනම් තව ටිකකින් හම්බ වෙමු. මොනා නැතත් මේක නම් පිළිවෙලට තියෙනවා ළමයි. ඉතින් ඒක නිසා අපි let's move on to this side. Look at this mess, man. Oh my god. ගම්මානේ සොඳුරු සෝබා නුඹරු මත්රුමට ඕනා නුඹේ රාගිනේ තඟින් අද හිඟිමිඟි පානා මම ආසවිතිහට මට ආලේ ඕනා රැබෝ වී එනකොට මම සාලේ නෝනා නෑ මගේ හිතවල්කම් දෙන්නම් මම තම් ලස්සන රුවරන් වන්නුන්නු පෙමත්තුණු වැස් දෙක මට සුරලවතනම් එන්නම් පියවන් යම් ආසෙන්නේ මට තැන් සිටියම් වැස්සක් ආවොත් එමෙන්න ආසයනු බහා බලන්න තෙත්තුණු හැචින් යන්න ගත්ත ළමයි මාර විදිහට. So I thought of taking a break. කොහමද දැන් මට ඕන විදිහට මං අස් කරලා 60ක් 70ක් විතර අස් කරලා තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් නහය සංසුන් වෙනකං මම හිතුවා ඔයගොල්ලන්ට මම ළඟදි කියවලා ඉවර කරපු පොත ගැන කියන්න. Actually මේක ඔයගොල්ලෝ කලින් vlog එකේ බැලුවා නම් කලින් vlog එක හරිය ඊට කලින් vlog එක. I started reading this book but I'm a slow reader කෙනෙක් නෙති. ඒක නිසා I took about 2 weeks to finish this. Yeah, I think I took about 2 weeks to finish this. Especially I didn't have time and also ඒකේ අර sci-fi නේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් හිමීට කියවලා තේරුම් ගන්න ඕන වුණා මට. මොකද පට ගාලා කියවන්නේ නැතුව පොඩ්ඩක් විතර quantum physics ගැන තියෙනවා, reality shifting ගැන තියෙනවා. ළමයි මේක ඔයා කියවා actually හිතනවා what if ඒ කියන්නේ ඔයා what if you took another decision අවුරුදු 10කට විතර කලින් අපි හිතමුකෝ දැන් ඔයා හොඳ corporate job එකක් කරනවා නම් එක්කෝ හොඳ තැනක ඉන්නවා නම් ඔයා මොකක් හරි ගත්ත decision එකක් නිසානේ එහෙම ඉන්නේ. what
if you took a different decision. එතකොට ඔයාට වෙනම reality එකක් තියෙනවනේ, වෙනම ලෝකයක් වගේ එකක්. අන්න එහෙම එකක් තමයි මේ කතාවේ කියවෙන්නේ ළමයි. ඔළුව නිකන් mind blown යනකොට මට මේ පොතත් එක්ක සෑහෙන law of attraction ගැන සෑහෙන ඔළුවට ආවා, because මේ පොතේ හැටියට මේ පොතේ වෙන්නේ scientist කෙනෙක්. එයා අවුරුදු 15කට කලින් එයා ඩිසිෂන් එකක් ගන්නවා. එයාගේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක නවත්තලා ඉවරලා එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මැරි කරලා පවුලක් වෙනවා කියලා. ඉතින් ඒගොල්ලන්ට ළමෙක් හම්බ වෙනවා චාලි කියලා. ඉතින් මේ ජේසන් සයන්ටිස්ට් කොමාරි එන සැටිස් එයාගේ ලයිෆ් එකත් එක්ක. although එයාගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් තමයි එයා නවත්තලා ඉවර වෙලා එයා සෙටල් වෙනවා කියලා ඉවරලා ෆැමිලි ලයිෆ් එකක් හදාගත්තේ. but එක දවසක් එක මිනිස්සෙක් මෙයා රෑ එයාගේ යාළුවෙක්ව හම්බෙලා එද්දී ඒ මිනිස්සයා මෙයාව කිඩ්නැප් කරනවා. කිඩ්නැප් කරලා එයාට ඉන්ජෙක්ෂන් එකක් විදලා එයාට කියනවා you will love me for doing this කියලා. something similar like that. හරිද? කොහොම හරි මෙයා ඊට පස්සේ that was actually the first chapter. පට ගාව දේවල් වෙනවා. and then මෙයා ඇහැරෙදී මෙයා ඉන්නේ වෙනම ලෝකෙක. මෙයා ටික තේරුම් ගන්නවා මේ එයාව අර අපු මනුස්සයා මොකක් හරි ඉන්ජෙක්ට් කරලා මොකක් හරි සීන් එකක් වෙලා මෙයා ඉන්නේ වෙනම ලෝකෙක වෙනම රියැලිටි එකක කියලා. මේ පොතේ එයා තේරුම් ගන්නවා එයා ඒ රියැලිටි එකට එන්නෙත් එයා ඒ ලෝකේ හදපු දෙයක් නිසා කියලා. අර එයාගේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක නැවැත්තුවේ. අන්න ඒ ෆයිනල් ප්‍රොජෙක්ට් එක එයා නවත්තන්නේ නැතුව, ෆැමිලි ලයිෆ් එකක් පටන් ගන්නෙ නැතුව ඒ ෆයිනල් ප්‍රොජෙක්ට් එක එයා දිගටම කන්ටිනියු කරොත් මොකද වෙන්නේ කියන රියැලිටි එකට තමයි එයාව අර මනුස්සයා බලෙන් දම්මෝලා තියෙන්නේ. මයින්ඩ් බ්ලෝන් ළමයි. ඒ වෙලාවේ ඔයාට හිතෙන්න ගන්නවා, what if you took a different decision? What if you chose another path to study? What if you chose another corporate job? What if you chose another place to live? අර ඒ වගේ දේවල් ඒ පොත කියවගෙන යද්දි ළමයි හිතනවා. ඒ වගේම I actually felt a lot of gratitude towards the current life I'm living, the current choices I made. ළමයි ඒ පොත කියවද්දි ඇත්තටම සෑහෙන law of attraction ගැන ඔයාට ටික තවත් තේරෙන්න ගන්නවා කියලා මං හිතනවා. Because I started thinking how my life would have been if I chose another career path, if I chose another place to live. And I'm so grateful. මට දැන් තියෙන දේවල් වලට, මගේ දැන් job එකට, මගේ life එකට, මගේ family එකට and all of that. මේ පොත පුරාවටම ළමයි I was feeling very grateful for the choices I made. ගොඩක් වෙලාවට law of attraction එකෙත් කියනවනේ you have to be grateful for what you have currently. එතකොට තමයි ඔයාට තව දේවල් වලට හම්බෙන්නේ. අර ඒ වගේ belief එකක් තියෙනවා law of attraction. Be grateful for the current situation. ඔයා ඔයිට වඩා worse situation එකක ඉන්න තිබ්බා, but you are actually in a better situation now. ඔයා මේ පොත කවදා හරි කියවන්න choose කරොත් you will get what I'm saying. You are in a current situation which is the best for you. සමහර වෙලාවට ඔයා එන දුක්ඛිත and sad situation එක වෙන්නේ නැති මේ වීඩියෝ එක බලද්දි ඉන්නේ. But trust me, things could have got much more worse to you. එතකොට ඔයාට ඒ දේ වුණා නම් හිත අයියෝ අර කලින් වෙච්ච දේ වුණා නම් ඒක actually මීට වඩා හොඳයි කියලා වෙලා. අර ඒ වගේ හිතේ. ඉතින් ඒක නිසා ඔයා whatever the current situation you are in, just be grateful for it and then move on. Let go of it. හිතන්න ඔයාට හැමතිස්සෙම හොඳ දෙයක් වෙන්නේ මේ දේ උනේ මට හොඳ දේ කියලා. මම හැමතිස්සෙම කියන්නේ හැමදේම වෙන්නේ හොඳ දෙයකට කියලා. People say everything happens for a reason. No, change it like everything happened for a good reason. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ ගොඩක් positive දේවල් හැමතිස්සෙම ඔයාට attract කරගන්න. Now I'll stop my yapping. ටිකක් ඉතුරු වෙලා තියෙනවා and ළමයි මාත් එක clean කරන්න. Make your space really nice and tidy. So let's get back to it. හරි අමාරු වෙලා. බලන්නනේ Amazon එක පැකේජ් එකක් ආවා. ඒ මිනිස්සු පල්ලෙහා මේන් ඩෝ එක ඉස්සරහ තියලා ගිහලා කවුද අනේ එහෙම තියන්නේ එහෙම හොල්මන්. අපි normally ඒකල room door එක ඉස්සරහ තමයි තියලා යන්නේ, but මේ මිනිස්සේ building එක ඉස්සරහ front door එක තියලා ගිහිල්ලා. හොඳ වෙලාවට අද ගෙදර නැත්තම් මොකද රැවෙනකම් වෙන්නේ. කතා මේක වැටෙන්නේ යන්නේ අපි මේකත් open කරලා බලමු. මට actually මතක නැහැ මොනවද ගත්තේ කියලා ඉවර වෙලා. But oh yeah, I started a new hobby.
when I start new hobbies, I invest too much in it. So, yeah, I'll show you. මේ ළමයි මේ දවස් ටිකේ එන තෙමු භීෂණයක් යනවා ලංකාවේ මං හිතන්නේ ඇප් එක අලුතෙන්ම ඇවිල්ලා කොහොම හරි සෑහෙන YouTubersලා සෑහෙන influencersලා මාර විදිහට බඩු ගොඩක් දාලා ඉවරලා videos දානවා. I love watching them ළමයි. මම normally unbox කරන videos බලන්න හරි කැමති. අනික මම shopping cart එකට දේවල් දාලා ඉවර වෙලා මම unbox කරනවා වගේ feeling එකක් එනවා. අර ඒ වගේ videos බලද්දි. But මම දැන් තව ටිකකින් මම ගත්ත බඩුත් අන්බොක්ස් කරනවා. මම ගත්ත Amazon එකෙන් ළමයි තිමු එකෙන් නෙමෙයි මම ඩවුන්ලෝඩ් කරා. හැබැයි මම ඒකෙන් ඔය භීෂණිය දැකලා තමයි මම ඩවුන්ලෝඩ් කරේ. හැබැයි මම මොකොත් දැම්මේ නැහැ because already Amazon එකෙන් මම සෑහෙන බඩු දානවා. ඒක නිසා මට තව ඇප් එකක් දාගෙන ඉවරලා තවත් සල්ලි නාස්ති කරන්න බෑ. You will get influenced මාර ඉක්මනට when you see those videos. හරිද? Don't fall for it. Don't fall for it. එක එකනාගේ expenses වෙනස්, income එක වෙනස්. ඉතින් එතකොට ඔයාගේ ඉන්කම් එකට ඒ shopping videos බලලා ඉවර වෙලා ඔයාගේ normally තියෙන expenses තියෙනවනේ. ඒ කියන්නේ කැම බීම, rent, ඔයාට මොනවා හරි අවශ්‍යම දේවල් ගන්න තියෙන ඒවා. එතකොට ඔයාගේ monthly ඔයාගේ maintenance expenses එහෙම තියෙනවනේ. ගෙදරට බඩු ගන්න ඒවා, අන්න ඒ වගේ ඒවා. ඉතින් ඒ expenses අරෙන්න ඔයාගේ ඉන්කම් එකට තව extra expense එකක් මෙන්න මේ වගේ බඩු දාන එක. ඒ unboxing videos බලුවා කියලා ළමයි please don't get influenced. හරිද? ඔයාට කැමති දේවල් තියෙනවා නම් මම නම් කරන්නේ shopping cart එකට දාගන්න. ගිහිල්ලා අර අපි ආසාර ගිහිල්ලා තෝරලා බලලා shopping cart එකට දාන්නේ. shopping cart එකට දාගන්න. දාගෙන ඒක එහෙම එතන පල් කර තියෙනවා සති දෙක තුනක්ම. පස්සේ සති දෙක තුනකින් ආයෙ එවිලා බලනවා මට මේක ඕනේද? මම මේක කරයිද? කියන්නේ දැන් මං කිව්ව මං හොබි එකකට තමයි මේ බඩු ටිකක් ගත්තේ කියලා. මම මේක කරයිද? එහෙම කියලා ඉවරලා. ඊට පස්සේ තමයි මම බලලා තව සති 3කට විතර පස්සේ තාම ආසාවක් තියෙනවා නම් ඒකිනුත් ලාභ දෙයක් බලලා තමයි මම ගන්නෙ. ඉතින් ළමයි අර shopping videos දැක්ක කියලා ඉවර වෙලා unboxing videos දැක්ක කියලා ඉවරලා please don't get influenced. අපි හරිම ලේසියෙන් influenced වෙනවා ළමයි but please don't be influenced. ඔයාගේ income එකට ගැලපෙන්න, ඔයාගේ lifestyle එකට ගැලපෙන්න අවශ්‍යම දේවල් විතරක් ගන්න. ඔයගොල්ලෝ බලන්න ඔයාගේ shopping cart එකේ තියෙන ගාන ඔයාට අතේ තියෙනවා නම් අන්න ඒක දැම්මම savings account එකට දාන්න. දැම්මම දාන්න ළමයි savings account එකට. අපි අකටත් call එකක් ගන්න ඕනේ. So, අපි ගමු. Yes, but the cow is bigger and the chicks are smaller. Yeah, cutie chicks. Now I show you the hens. They are the hens are here. I have a feeling that this is going to get worse. But office එකෙන් call එකක් ආවා. report එකක් කියලා and it's my off day. Off day. If you are in your 30s lamai, I think you guys might vibe with me. Don't get too important in your office. හරිද? off day එක දවසටත් වැඩ වැටෙනවා. I mean මේ office එකේ best thing I did was to stay invisible. හරිද? તો දෙන වැඩේ කරලා ඉවරලා මං ඉන්නේ. හරිද? දෙන වැඩේ කරලා ඉන්න ගිහිල්ලා පැය 60ක් විතර මං සතියේ වැඩ කරනවා. So imagine මොනවා හරි extra වැඩක් බාර අරගෙන වැඩ කරොත්. I am in my 30s. I want my mental peace ළමයි. හරිද? 20s වල තිබ්බා යා corporate ladder එක නගින්න හොඳට ඉගෙනගෙන ඒ ඉගෙන ගත්ත දෙයින් දෙයක් කරන්න හරි එහෙම තිබ්බා. In my 20s, in my late 20s එහෙම තිබ්බා. Now, since I'm in my 30s, I just want my mental peace ළමයි. I just want my mental peace. This might take about an hour or two. Hopefully an hour. කරුම් ඔක්කොම බැට් එක නවත්තලා. ආලත් නෑ ළමයි. මගේ ආසම බටර් චිකන් and naan තියෙනවා ෆ්‍රිජ් එකේ. ඒක රත් කරලා කන්න තියෙන්නේ. Rainy days don't seem so wet. Stormy nights don't stay. From the moment that we met, you were worth the wait. Oh, this could be the best thing that I'll ever know.
talked for hours and never slept. Two silhouettes on the concrete steps. We watched the sun as it slowly crept from the horizon to the